ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අප්වර්ක් එකේ දැන් සෑහෙන්න ෆ්‍රීලාන්සර්ස්ලා ඉන්නවා. අලුතෙන් පටන් ගන්න කෙනෙකුට chance එකක් තියනවද කියන එක. මගේ ඒකට ලොජිකලි දෙන උත්තරේ තමයි ඇත්තටම ඉස්සරට වඩා දැන් අප්වර්ක් එකේ ෆ්‍රීලාන්සර්ස්ලා වැඩි. මම අප්වර්ක් පටන් ගත්තේ 2019 part time විදියට තමයි මම අප්වර්ක් කරේ ජොබ් එක කරන ගමන්. ගිය මාස 12 ඇතුළත මම ඩොලර් 20000කට ආසන්න ප්‍රමාණයක් earn කරලා තියෙනවා. මම එතකොට ඒ වගේ ප්‍රශ්නකට උත්තරේ දෙනවා නම් මම කියන්නේ ඇත්තටම ෆ්‍රීලාන්සර්ස්ලා ඉස්සරට වඩා දැන් වැඩි. ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් අපි බැලුවොත් ජොබ් ප්‍රමාණය ඒ ජොබ් ප්‍රමාණයත් ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ෆ්‍රීලාන්සර්ස්ලා මේ පැත්තෙන් වැඩි වෙනකොට අප්වර්ක් එකේ ලිස්ට් වෙන ජොබ් ප්‍රමාණයත් අනිත් පැත්තෙන් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අලුතෙන් පටන් ගන්න ස්ටාර්ට්අප්ස් සෑහෙන්න වැඩි ඉස්සරට වඩා. අලුතෙන් පටන් ගන්න ස්ටාර්ට්අප්ස් වලට අමතරව small and medium companies ඊළඟට large big companies staff cost එක සෑහෙන්න අඩු කරන්න permanent staff එක ගන්නවට වඩා ඒගොල්ලෝ මේ Upwork වගේ website වලින් freelancers ලා ඒගොල්ලෝ hire කරන්න ලොකු trend එකක් දැනට යනවා. ඒ අනුව අලුතෙන් පටන් ගන්න කෙනෙකුට Upwork එකේ join වෙලා job එකක් ගන්න තියෙන ලොකු chance එකක් තියෙනවා. ඒ නිසා අලුතෙන් පටන් ගන්න කෙනෙකුට demotivate වෙන්න කිසිම හේතුවක් නැහැ freelancers ලා වැඩි වුණා කියලා. ඔයාගේ profile එක හරියටම නියමාකාරයට හදාගත්තොත් ඔයාට අනිවාර්යෙන් job එකක් ගන්න පුළුවන් chance එක තියෙනවා.